මගෙන් හොයන්න එන්න එපා සිල්. මස්ටර් ලද්දා මොකක් කරලා තියෙන්නේ? Rolling. Audio ready. Action. සබ්ජ බෙන් කළුතරෙන් චන්දිල්ලලා 21000ක් විතර මනාප ගත්ත මොකක් කරලා තියෙන්නේ? අමිල අපිට ඇවිල්ලා කිව්වා අයි අපි ලෑස්ති නාමල් රාජපක්ෂ එක්ක මේ ගමන යන්න කියලා. මම අද අමිලව බාර කරනවා අපේ නායකතුමාට ඔබේ කණ්ඩායම සමග එකතුව සලකට ගිහිල්ලා කර මාලිකම් තුමනි. ඒ මිනිස්සයා මෙතනට ගෙනන්නේ මොකද්ද? A few moments later. කවුද වල්ලේ. පත කෙබරයක් නේ මොකද්ද බා? පත කෙබරයක් ඔන්න හිටලා තියෙන්නේ. ඒ බනුස්සයා ඡන්ද ඉල්ලලත් නැහැ ඉස්සර වගේ නෑ. එයාගේ අම්මා ඡන්ද ඉල්ලලා තියෙන පානදුරේ මේ නල්ලරුව කියන කොට්ටාසෙට. හරි අජූතයි. මෙයා ඉඳලා තියෙන ජාතික ලැයිස්තුවේ. හරි ලැජ්ජයි. ඡන්ද 63යි අම්මා අරගෙන තියෙන්නේ. හරි සෙවලයි. හරි ලොම්තයි. Brother, what's that? What's that, brother? අම්මයි පුතයි දෙන්නම එකතුලා 63 අරන් තියෙන්නේ. කලින් කියන්නේ හුත්තෝ. ඉතින් අර කළුතර දිස්ත්‍රික්කෙන් හැම පක්ෂෙම ඡන්ද ඉල්ලලා අනාථ වෙච්ච මාධ්‍යවේදීන්ට ඉතින් ඔය වගේ පොඩි නිවුස් චූන් එකක් එනවා. එන්න හදන කෙනෙක්ට අවස්ථාවක් දෙන්න, ඒ එන කෙනෙක්ට වටිනාකමක් දෙන්න. ඒ සියල්ල සිද්ධ වුණේ ඒ අදාළ තරුණයා විසින් අප වෙත ලබා දෙනු තොරතුරු මත. ඒ තොරතුරු එක දත්තේක සාවද්‍ය බවක් තිබෙනවා. අපිට අරමුණක් තිබෙන්නේ නැහැ කිසිවක අපහසුතාවයකට පත් කරන්න. කිසිවක අපහසුතාවයකට පත් කරන්න. කිසිවක අපහසුතාවයකට පත් කරන්න. කිසිවක අපහසුතාවයකට පත් කරන්න. යම් පාර්ශවයකට සුළුවෙන් ඔය මගතියක් සිදුවා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. Okay. නෑ ඒකෙන් කාටවත් අපහසුතාවයක් ඇති වුණේ නෑ. දැන් අපහසුතාවය ඇතිලා තියෙන්නේ ඔයාලට. අපි කාටවත් ඒකෙන් කිසිම අපහසුතාවයක් ඌ දැන් ඌේ ප්‍රෙස් එකේ කියන්න හදනවා ඌව ගත්ත එකෙන් අපිට අපහසුතාවයක් ඇති වුණා වගේ එකක්. අපිට ඒකෙන් කිසිම අපහසුතාවයක් ඇති වුණේ නෑ. දැන් අපහසුතාවයක් ඇතිලා තියෙන්නේ උඹලට. අපි වෙයි කියන වැඩි හොද තින්නේ හිතා වෙලා. ردا ولنا صلاحا لله قضيت يا ارحم الراحمين ربنا ظلمنا انفسنا وان لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار ربنا اغفر لنا ولوالدينا رب ارحمهما كما ربياني صغيرا آمين وصلى الله تعالى وسلم على خير خلقه سيدنا محمد وعلى آله وصحبه وسلم والحمد لله رب العالمين. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මම දන්න එතුමා සුමාන දෙපාරක් විතර එතුමාට ඔය මර්ජාන් හාර්ජි අරලා කොම් බිරියානි වුණා. මට තමයි අඬ ගන්න කන්න එන්න කියලා. සතියේ දෙපක් විතර මට කියලා ජොනි අද බිරියානි ටිකක් එන ඉන්න බෙද දාලා කන්න කියලා. අර ඵලයන් බයි යන්න. ඒ තරම් හිතවත්. හැබැයි එතුමාව පෙන්න්නේ යකෙක් වගේ. පල්ලි විතරක් හදුවම හිතන්නේ 200ක් විතර කිට්ටු වෙන්න. නැගිනහිර උදානේ හරහා. මේ වැඩක් නෑ මුත්තෝ. 2005 තමුන්නාංශ විරුද්ධ වුණේ තමුන්නාංශට ආගම පස්සතාවක් රේඩියෝ එකේ ආහඬ දුන්න නායකට විරුද්ධතාව තමුන්නාංශලා විරුද්ධව ඡන්දෙ. ග්‍රෑන්ඩ් පාස් එකේ තිබ්බේ බෝධිය පල්ලියට වැටුනහම පල්ලිය ඇතුලෙන් ඒක කපන්න නියම කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ. ජේ.ආර් හිටියත් කපන්නේ. ප්‍රේමදාස හිටියත් කපන්නේ. ප්‍රේමදාසගේ පුතා කපන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඒ අත් ඉවත් කරන්න කියලා. ඇයිද මුලා වෙලා
ඉන්නේ ඉවත බලා එහෙනම් සුසුම් හෙලා ඉන්නකෝ ආක බලා ඇයි දම්මුලා වෙලා නායක හාමුදුරුවෝ කියන එක අපි පිළිගන්න ඕන. ඇත්ත සහතික ඇත්ත අපේ හැමතුටේ. හරියෝ වැරදි ඒක මේ අපිට ප්‍රශ්න කරන්න බෑ. මොලේ පෑදේවා. නායක හාමුදුරුවෝ එක තීන්දුවක් අරන් තියෙනවා නම් අපි ඒකට අවනත වෙනවා. Okay. මෙන්න විශේෂ පුවතක්. මේ මාස 27 හා 28 දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත රාත්‍රී මෝටර් රථ ධාවන සැණකෙළිය නවත්වාලීමට කටයුතු කරන ලෙස මහානායක හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරකිත මහානාහිමියන්, අමරපුර සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානාහිමියන්, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහානාහිමියන් හා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියකින් මෙම ඉල්ලීම කර තිබෙනවා. නායක හාමුදුරුවෝ කියන එක අපි පිළිගන්න ඕන. නායක හාමුදුරුවෝ කියන එක අපි පිළිගන්න ඕන. මේ නියම වීඩියෝ එකක් තියෙනවා මම ඒකට දාන්න පොඩ බලපන් හරිද? මහින්ද මහත්තයනේ අපේ පිටි පොලින් නැති කරපන්. ජයත් පොලින් නැති කරපන්. ඉන්දය පොලින් නැති කරපන්. ගෝඨාභය ඊහරකා මහින්දයා මැටි අරකා. ගෝඨාභය ඊහරකා මහින්දයා මැටි අරකා. ගෝඨාභය මීහරකා මහින්දයා මැටි අරකා. සිරාවටම කිව්ව ඇත්තම කතාව. ඔක්කොම Facebook එකනුයි අම්මගේ රෙද්ද මේ YouTube එකේ නම් සාසනය ආදාන. එක එකක් කැපකිරීම කරන්නේ. අපෝ අවුලක් නෑ. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් විදිහට අධ්‍යක්ීම් මහා සම්භාරයක් තියෙන භික්ෂුවක් විදිහට මගෙන් හොයන්න එන්න එපා සිල්. මස් කාලක්ද? මේ ශාසනය අපි ආරක්ෂා කරන් ඇවිල්ලා තියෙනවා අනේ බොහොම හොඳට. ඇත්ත සම්පූර්ණ ඇත්ත. ඔබට වගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ මේ ආණ්ඩුව කඩා වැටෙන්න ඕනේ කියන ඒ බාලගණේ අදහස් අපි ළඟ නැහැ. ඒක නිසා අපි කියනවා පුළුවන් නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් කැඳවන්න, මේ රටේ සියලු පක්ෂ ඒක රාශී කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයා ඇතුළු මේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලනවා. ෂෝක් එකකට තියෙයි. එන්න යන්න. අපිවත් එක්කන් යන්න. ඇහුන්නේ. උගන්ඩාවට ගිහිල්ලා අපි මේ සල්ලි ටික එකතු කරන් එනවා වගේ මේ රාජ්‍ය පරිපාලන පද්ධතියම විනාශ වෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා මේ මල් පෙළවලට මේ මගේ කවුසන්නතෝ පලයන් ගෑණියේ අන්ද පොඩ්ඩක් පැත්තකට වෙලා මේ රටේ දිසානතිය, මේ රටේ උගත් බුද්ධිමත් සහ පළපුරුද්ද තියෙන දේශපාලන විඥානයක් තියෙන සහිත දේශපාලන නායකයෝ ඉන්නවා. අගිතිතෝ ආයෙත් ඔගේ කක්කුස් කන මේ පැත්ත බලලා දැක්කොත් එහෙම පුළුවන් නම් අපි ජනාධිපතිතුමාට කියනවා අපි ගාව ඔබට වගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ මේ ආණ්ඩුව කඩා වැටෙන්න ඕනේ කියන ඒ බාලගණේ අදහස් අපි ළඟ නැහැ. ඒක නිසා අපි කියනවා පුළුවන් නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් කැඳවන්න. අනේ ප්ලීස් එපා. මම අපහාස කරනව නෙවෙයි. එහෙම නැත්තම් මේ රටට මෙතනින් එහාට අපේ රට කොයි අතට යයිද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල වෙනලා යටිපතුල